Hi, happy Thanksgiving to you all. ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ දකින්නේ Thanksgiving දවසේ උදේ පාන්දර මම ටර්කි එක බේක් කරගන්න යනවා. ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණ ටර්කි එක. ඉතින් මට අද එදිලා තිබ්බේ ටර්කි එක. හදන්නේ මේ ඔයගොල්ලෝ දකින්නේ මේ තමයි ඉන්ජෙක්ට් කරන බටර් එක. ඒකෙත් බටර් තියෙනවා. ඒ වුණාට මම තව බටර් අරගන්නවා. ඒ වගේම මේක විතර නෙමෙයි මම තව garlic powder, pepper, onion powder, salt දාලා වෙනම mix එකකුත් හදා ගන්නවා. ඉතින් මේ butter stick තුන ඔයගොල්ලෝ දැක්කා. ඒක මම හොඳට mix කරලා ඒක මම room temperature තියලා තිබ්බේ. ඒකට මම දානවා thyme, ඒ වගේම fresh parsley දාලා හොඳට mix කරගන්නවා. ඉතින් parsley නම් මම ගෙදරින්ම තමයි කඩාගත්තේ. thyme නම් තිබ්බා මගේ ඒවා dry thyme. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මේකේ කැවිටි එක තියෙනවනේ. මේ කැවිටි එකට පුළුවන් තරම් අපි ඒකේ ජූසි ගතිය එන්න lemon, ඒ වගේම garlic, එහෙම නැත්නම් onion, එතකොට තව මොනවද carrot, parsley, celery ඕන දෙයක් දාගන්න පුළුවන්. ඉතින් ඒව දාගන්න තමයි මේ දකින්නේ. ඒ වගේම garlic එකක් ඒ වගේ. ඉතින් පුළුවන් මේක හොඳ ලොකු කැවිටි එකක් තිබෙති මම පුළුවන් තරම් ඔබලා දාගත්තා. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි, හරිම මෙසි වැඩක්. ඉතින් මම ඔක්කොම රෙකෝඩ් කරේ නෑ මේ මගේ මෙසි කිචන් එකේ රාජකාරිය ගැන ඔයගලන්ට. ඉතින් ටිකක් තමයි රෙකෝඩ් කරේ. ඉතින් ඩෙවල් එග් හදන එකත් මම මේකට ඇතුළු කරන්න බෑන. ඔයගොල්ලෝ නිතර දැකලා තියෙනවා මම ඩෙවල් එග් හදනවා. Thanksgiving විතර නෙමෙයි මම ඊස්ටර් සන්ඩේටත් හදනවා. ඉතින් අද මම ටර්කි එක මේ අලුත් විදිහකට තමයි හදන්න යන්නේ. ඔයගොල්ලෝ දකින්නවනේ මේ සම්පූර්ණයෙන්ම චිකන් එක හොඳට දාලා මේ පොලිතින් බෑග් එකේ දාලා තමයි මම බේක් කරගන්නේ. ඉතින් මේක පැයක් 3ක් වගේ ප්‍රමාණයක් 2මාරක් 3ක් අතර හොඳට බේක් වෙනවා. පැය 6-7 ඉන්න ඕනෙත් නැහැ. ඉතින් මෙහෙම මං ගාන්ට එක පොඩක් පහලට කරලා උස වැඩි වෙන්නේ නැති වෙන්න. මොකද නැත්තම් ගිනි ගත්තොත් පොලිතින් එක කියලා. මම එහෙම තමයි. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මම 11 වගේ වෙනකොට දවල් බේක් කරලා සම්පූර්ණයෙන්ම හොඳට ගාලා අරගන්නවා. ඉතින් බලන්නකො ලස්සන එකේ බෑග් එකක් ඇතුලේ තිබිද්දි මේ වගේ ලස්සන රන්වන් පාට වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒ වුණාට මෙන්න ඒක තමයි ඇත්ත. ඉතින් ඕගොල්ලෝ දැන් දැක්කනේ. ඉතින් මම මේ හදන්නේ ටක් ගාලා ඒක අරගෙන වෙනම ෆොයිල් එකකට දාගෙන කාව් කරන්න. ඉතින් මට මගේ මදරින්ලෝ කියලා තිබේ කාව් කරලම ගේන්න කියලා. මොකද අද අපේ එක බ්‍රදරින්ලෝ කෙනෙක් එන්නේ නැහැ. මොකද එයා තමයි මේ වැඩේට නැත්තම් දක්ෂ. ඉතින් මදරින්ලෝට පොඩ්ඩක් තියෙන්නේ නැති ඩෝට්‍රින්ලෝ වැඩේ හොඳට කරයි කියලා. ඉතින් ඒකනේ මේක බාර දුන්නේ මට. ඔන්න ඉතින් මම මේ විදිහට කව් කරනවා තමයි දකින්නේ. ඉතින් මේක හොඳට කව් කරලා මම ගෙනිච්චා. ඉතින් ඔයගොල්ලන්ට මම මදරින්ලෝගේ ගෙදර මේ කැමවල වීඩියෝ එකක් ගනිද්දී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ මම ලස්සනට ඒක කව් කරලා නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මට හැකියාවක් ඒ ගැන තියනවද නැද්ද කියලා කියන්න. මම හිතන්නේ මට පුළුවන් වුණා මේක කරගන්න. මම ඉතින් කුකරි ක්ලාස් එක ගියා නෙමෙයි. මේ දකින්නේ අපි යන්න ලෑස්තිලා ඉන්න අම්මමයි මගේ පුතායි හස්බන්ඩ්යි. ඉතින් මමයි පුතායි ඉස්සරහා පුතා තමයි ඩ්‍රයිව් කරන්නේ. මේ යාගේ ටෙස්ට් එක. ගිය අවුරුද්දේ සෙප්තැම්බර් තමයි මේ කාර් එක ගත්තේ. ඉතින් මේ දකින්නේ මම මදරින්ලෝගේ ගෙදර ගිහිල්ලා චූටි වීඩියෝ එකක් ගන්නවා. ඉතින් කිචන් එකේ තමයි අපි කෑම ඔක්කොම ඕගනයිස් කරන්නේ. ඉතින් ෆෝමල් ඩයිනින් එක හරි පොඩි හින්දා කිචන් එකේ තමයි ඔක්කොටම අරේන්ජ් කරන්නේ. කෑම බීම ඇපටයිසර් තමයි ඒ ඔයගොල්ලෝ දැක්කේ. මේ තියෙන්නේ මගේ ඩෙවල් එග්ස් ටික. ඉතින් මෙතන පොලිමට කෑම තියලා තියෙනවා. එක જાති කෑම මම නම් දන්නේ නැහැ. මම නම් වැඩි ආස කෙනෙක් නෙමෙයි. මේ කැමේ තියෙන ඔක්කොම ඩෙසර්ට්. මේ තියෙන්නේ මගේ සිස්ටර්-ඉන්-ලෝ කෙනෙක් බාලම සිස්ටර්-ඉන්-ලෝ යා තමයි හැම එක ගේන්නේ. ආ ඕඩර් කරලා තමයි ගේන්නේ. ඉතින් ඒක යා ලෑස්ති කරන මේ තියෙන්නේ මගේ ටර්කි ප්ලේට් එක. ඉතින් ගොඩ જાති තියෙනවා කෑම. নানা ප්‍රකාර කෑම. ස්ටෆින් ද මොනවාද නැත්තේ green beans casserole, the rice with මේ potato, cranberry jelly ඔක්කොම જાති තියෙනවා. අඩුවක් නැහැ. හැමදාම කෑම ඉතුරු වෙලා ඔක්කොම ගෙනියනවත් එක්ක අපි විතරයි ගේන්නේ නැත්තේ. ඉතින් කච්චි දැන් කෑම කන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම අපි ඔක්කොම එකතු වෙලා ප්‍රේ කරලා තෑන්ක් කරලා තමයි කෑම කන්නේ. ඉතින් ඒව රෙකෝඩ් ගන්න බැරි වුණා. ඉතින් දැන් මේ ඊට පස්සේ අපි පහුවදා
Black Friday දවසේ අපි ලන්ච් ගියා එළියට. මෙක්සිකන් රෙස්ටුරන්ට් එකක තමයි කෑම ගන්න ගියේ. ඉතින් අද මම shopping කරලා ලෑස්තිලා තමයි ඉන්නේ. ඉතින් උදේ අපි shopping ගියා. මට ඒවා වීඩියෝ ගන්න බැහැ වුණා. Lululemon එකට ගියා. Macy's එකට ගියා. මේ දැන් ලෑස්ති වෙන්නේ ලන්ච් වලින් පස්සේ හස්බන්ඩ් වුණා මට බූට් එකක් කරන් දෙන්න. ඉතින් බූට් එකක් ගන්න යන්න තමයි බලන් ඉන්නේ. බූට් එකක් දෙන්න නෙමෙයි ආ හදන්නේ බූට් එකක් අරන් දෙන්න. ඉතින් මේ මෙක්සිකන් රෙස්ටුරන්ට් මගේ හස්බන්ඩ්ගේ ෆේවරිට්. ඉතින් කොහෙ ගියත් එයා අස මෙක්සිකන් රෙස්ටුරන්ට් කන්න. ඉතින් මෙතන හොඳට කෑම තිබ්බා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මෙහි තියෙන බූට් බාන් කියලා තියෙනවා. What is another place baby boot? Cavenders කියලා die දෙකටම ගියා. බූට් එකක් ගත්තා අන්තිමට. ඉතින් ඉතින් මෙහි හරි ටෙක්සස් වල මේ බූට් කියන එක නිකන් කව්බොයිස් කියනෝනේ කව්බොයි ස්ටේට් එක කියලා. ඉතින් හැමෝම ගොඩාක් අයට බූට්ස් තියෙනවා. ඒකේ හැට් එක තියෙනවා. ඉතින් ඒව අඩු වෙන්නේ මම husband always wanted to buy me. ඒ කියන්නේ හැමතිස්සෙම ඕනුනා මට බූට් එකක් ගන්න. මං තමයි අකමැති. මට හරි ගියේව තිබ්බේ නෑ. එක්ක ගණන් වැඩි ආස එකක් ගොඩාක් ගණන් තේරුමක් නැහැ. ඒ හින්දා ඉතින් මම ගොඩක් රීසනබල් වෙන්න ඕනේ. මම ආස්රය ගොඩාක් ගෙවනවට. ඉතින් සාමාන්‍ය බූට් එකක් 120ත් 180 200 ගණන් 300 ගණන් 400 ගණන් තියෙනවා. ඉතින් මම වැඩි මොනොත් 180කට වගේ තමයි ගන්න කැමති. මම ආස නැහැ 250කට වගේ ගන්න බූට් එකක්. ඉතින් බලලා දෙකම බලලා අපි ආයි ගියේ පළවෙනිම තැනට. එතන තිබ්බ බූට් එක තමයි මට හරි ගියේ. ඉතින් එතන තියෙන ඇඳුනුත් ඇඳලා බැලුවා. ඉතින් ඔයගලන්ට කියන්නනේ මට කාලයක් තිස්සේ වීඩියෝ ගේන්න බැහැ වුණා. ගොඩක් දේවල් වලින් තියන් ගියා. ඉතින් මේ තියෙනම එක බූට් එකක් දාලා try කරනවා. හැබැයි ඒක නෙමෙයි ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ඇති මගේ fashion show එක තියෙනවා නම් ඒකෙදි දැක්කින් නැති එක බූට් එකක් මගේ. ඉතින් දැන් මම ටිකටම වීඩියෝ අරන් ඉන්නේ. අනිත් ගිය මේ අවුරුද්දේ අපි ගියා ඔස්ටින් වල දෙතුන් පාරක්. ඒවා වීඩියෝස් ඔක්කොම මම කොහොම හරි එකතු කරලා ඕගොල්ලන්ට මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙම බැරි වුණත් දිගටම මගේ ගිය අවුරුද්දේ ගිය වැකේෂන් අපි සමර් ගිය නිව්යෝක් ගියව නිව් ජර්සි නෝර්ත් කැරොලයිනා ගියව එකමයි දැන් මේ ඇලබාම ගිය එක විතරයි. ලංකාවේ ගියවත් හරියට දැන් මම ගිය අවුරුද්දේ ජනවාරි වල ගියා. ඒ වගේම මම මේ අවුරුද්දේ මගේ අම්මා නැති වෙච්ච වෙලාවේ ලංකාවට ගිය චූටි වීඩියෝස් තියෙන මුකුත් දාගන්න බැරි වුණා. ඉතින් මම ඔයගොල්ලන්ට පොරොන්දු දෙනවා කොහොම හරි ඒවා වීඩියෝ කරලා දානවා කියලා. ඉතින් මේ වීඩියෝ එක වැඩි වෙලා යන කලින් ඉවර වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ඉක්මනින්ම වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ ගේන්න බැරි වුණ දේවල් ගොඩක් ප්‍රශ්න වුණා. ගොඩක් දේවල් වුණා. ඒවත් ඔයගොල්ලන්ට ඉදිරියේදී ඉතින් දැනගන්න පුළුවන් වෙයි. මාත් එක්ක මෙච්චර කල් හිටියට ස්තුතියි. ඒ වගේම මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ journey එකත් එක්ක එකතු වෙන. ඒ වගේම මගේ Facebook, Instagram වලට like කරන්න අමතක කරන්න එපා. like with Pupuli. එහෙනම් thank you so much. Bye.